මට හිතෙනවා මට ඒක බෝන්චිලන උඩ දිහම් වෙයි කියලා. හොඳයි ජැක්. වෙන්නත් පුළුවන්. හැබැයි පුතා මට පොරොන්දු වෙන එක දෙයක්. මගේ පුතා ප්‍රවේශම් වෙනවා කියලා. පොරොන්දු වෙනවා අම්මා. මං කැමතියි ගෙනත් දෙන්න. ආයිත් වරක් ජැක් නගින්න පටන් ගත්තා ඒ උස බෝංචි වැල දිගේ. කල්ගේ හින්දා වැල තවත් ලියලලා නගින්නත් අමාරුයි. ඒ හින්දා නැවති නැග්ගේ. සුබෝදෑසනා ජැක්. එතන කින්නේ නෑ නේද? ඔව් ඒත් මම තිස්සෙම නැහැ. අපල්ලා බලන්න බා. උසටන් පෙන්නන්න බෑ. ඔව් වැටුණොත් එහෙම හුඟා දුරට වැටෙන්න වෙයි. මට හැමතිස්සෙම හිතෙනවා ඔයා මට ලොකු දෙයක් තියෙනවා කියලා. ඉන්න මම කතාව කියන්නම් ජැක්. බොහෝම කලකට ඉස්සර හිටියා හොඳ නිවිච්ච කන්නාවන්ත නිර්භීත කෙනෙක් ජීවත් වුණේ මේ යෝධයන්ගේ රටේ. එයාට හැමෝම ආදරේ ඔහු පරිත්‍යාගශීලී නිසා. එක දවසක් යෝධයා ආවා එයාගේ ලස්සන මාලිගාවට. හැම දෙයක්ම සුණු විසුණු කළා. හැමෝම මරලා තියෙන සියලු දේ සොරකම් කළා. එයා සතු සියලු දේ අන්තිමට ඉතුරුනේ ඔහුගේ බිරිඳයි අතදරුවයි. ජැක් එගේ පියාව තමයි යෝධයා මැරුවේ. මෙරුවා? එයි යෝධයන්ගේ හැටි ඔහොම තමයි. ඇයි නම් මගේ අම්මා මට කිව්වේ නැත්තේ? ඒක දුක් සහිත නිසා. කියපේක හොඳයි. කතාව ඇහුවයින් පස්සේ ජැක් තීරණය කළා බලකුටුවට යන්න. හේතුව එයාට පිළිගන්න ඕන වුණා මේ නපුරු යෝධයාගෙන් එයාගේ පියාට කළ දරුණු අපරාධයට. කොහමද? ආයුබෝවන්. වලව්වේ ආමු නේද? මේ වලව්වේ වැඩක් බලක් තියනවද? මට ඕන වැඩක් පුළුවන්. කියාට මෙහෙ වැඩ නැහැ. මෙහෙ වැඩ කරන්න ශක්තිය ඕනේ. නාකිනේ. ජීතුල වැඩ ඕන එකක් මට පුළුවන්.